ඔයා අදත් මේ එකතු වෙලා ඉන්නේ ඩිජිටල් ඇකඩමි YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ hot sim එකක් තියෙන ඔයාට free data ලබා ගන්න පුළුවන් සාර්ථක ක්‍රම කිහිපයක් පිළිබඳවයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් වීඩියෝ එකට like එකක් දාලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි වැඩි කතා නොකර වීඩියෝ එකට යමු. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ WhatsApp එක මගින් free data ලබා ගන්න පුළුවන් සාර්ථක ක්‍රම කිහිපයක් පිළිබඳව. ඉතින් ඔයාට මීට කලින් WhatsApp එකට register වුණාම ඔයාට ලබා ගන්න පුළුවන් උනේ 2GB free data විතරයි. ඉතින් දැන් වෙනකොට ඔයාට 2GB free data වලට අමතරව MB 500ක් වගේම tier point දිනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒකට ඔයා මුලින්ම Play Store එකට ගිහිල්ලා මේ search bar එකේ search කරන්න WhatsApp කියලා. මම මේ විදියට WhatsApp කියලා search කරනවා. දැන් මෙන්න මේ WhatsApp එක ඔයා ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න ඕනේ. මම දැන් ඉතින් මේ WhatsApp එක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන නිසා මෙතනින් මේ විදියට ඕපන් කරගන්නවා. දැන් ඔයා මේ මොබයිල් නම්බර් කියන තැනට ඔයාට data ලබා ගන්න ඕන hot sim එකේ නම්බර් එක නිවැරදිව ඇතුළත් කරගන්න. මම මේ විදියට මගේ hot sim එකේ නම්බර් එක ඇතුළත් කරගත්තා. ඊළඟට ඔයා මේ පහළම තියෙන got promo code කියන තැන ටච් කරලා මම මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන කෝඩ් එක නිවැරදිව ඇතුළත් කරගන්න. මතක තියාගන්න ඔයා මේ කෝඩ් එක නිවැරදිව ඇතුළත් කරගන්න. මේ කෝඩ් එක හරහා තමයි ඔයාට free data ලබා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයා මේ පහළම තියෙන generate pin කියන තැන ටච් කරගන්න. දැන් ඔයා කලින් ලබා දීපු hot sim එකේ නම්බර් එකට OTP කෝඩ් එකක් එනවා. ඔයා ඒ OTP කෝඩ් එක මෙතෙන්ට ඇතුළත් කරගන්න. ඊළඟට ඔයා මේ පහළම තියෙන login කියන තැන ටච් කරගන්න. මම මේ විදිහට මගේ කෝඩ් එක ඇතුළත් කරගෙන මේ login කියන තැන ටච් කරගන්නවා. මම දැන් WhatsApp එකට රෙජිස්ටර් වුණු ගමන්ම ඔයාට බලා ගන්න පුළුවන් මට මේ විදියට MB 500ක් ලැබුණු බවට මැසේජ් එකක් ආවා. දැන් ඔයා මේ Add එකෙන් පෙන්නන loyalty කියන ඔප්ෂන් එක ටච් කරගන්න. මම මේ විදියට loyalty කියන ඔප්ෂන් එක ටච් කරගන්නවා. ඊළඟට ඔයා මේ Add එකෙන් පෙන්නන my offer කියන තැන ටච් කරගන්න. මම මේ විදියට my offers කියන තැන ටච් කරගන්නවා. දැන් ඔයාට බලා ගන්න පුළුවන් 2GB free data කියලා welcome offer එකක් විදියට ලැබිලා තියෙනවා. මට දැන් මේ 2GB free data ලබා ගන්න පුළුවන්. ඒ වගේම මට නොමිලේ MB 50කුල් ලැබිලා තියෙනවා. ඉතින් මට මේ MB 50ක් ලබා ගන්න පුළුවන්. ඉතින් මට මේ විදිහට 2GB free data ලැබිලා තියෙනවා වගේම ඔයාටත් මේ my offers option එක හරහා 2GB free data ලබා ගන්න පුළුවන්. මම දැන් මේ විදිහට 2GB free data නොමිලේ අරගෙන පෙන්නන්නම්. මම මේ විදිහට මෙතන ටච් කරගෙන මේ yes කියන තැන ටච් කරගන්නවා. මම දැන් මේ විදියට yes කියන තැන ටච් කරගත්තට පස්සේ මේ විදියට ටිකක් වෙලා load වෙලා ඔයාට දැන් බලා ගන්න පුළුවන් මට මේ විදියට 2GB free data ලැබුණු බවට hutch එකෙන් මැසේජ් එකක් එනවා. ඔයාට දැන් බලා ගන්න පුළුවන් මට මේ විදියට 2GB free data ලැබුණු බවට hutch එකෙන් මැසේජ් එකක් ආවා. ඉතින් ඔයාලටත් මේ විදියටම 2GB free data ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයා දිනපතා මේ my offers section එකට ඇවිල්ලා ඔයාගේ offers claim කරගන්න. මට දැන් මේ විදියටම MB 50ක් ලබා ගන්න පුළුවන්. මම දැන් ඉතින් මේ MB 50 ගන්න නැහැ. මට දැන් 2GB ඇවිල්ලා තියෙන නිසා. ඔයා මීට කලින් hutch click app එකෙන් පැය 6ක් පුරාවට ඇති වෙනකන් නොමිලේ data ලබා ගන්න පුළුවන් offer එක අරගෙන නැත්නම් මෙන්න මේ thumbnail එක දාලා තියෙන වීඩියෝ එක බලලා ඔයාට මේ offer එක ලබා ගන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ අපේ channel එකේ playlist එකට ගිහින් මෙන්න මේ thumbnail එක දාලා තියෙන වීඩියෝ එක බලලා පැය 6ක් පුරාවට නොමිලේ data ලබා ගන්න පුළුවන් offer එක ලබා ගන්න එක විතරයි.